සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයට අනුකූලව කාන්තාවකගේ ඔසප් චක්‍රය අපි දන්නවා ගොඩක් වෙලාවට අවුරුදු 8 9 10 වගේ වෙනකොට ඔසප් චක්‍රය ආරම්භ වෙනවා. නමුත් අර කාලයත් සමග පරිණාමයත් සමග අපි දන්නවා මේම කාන්තාවගේ ඔසප් චක්‍රය මීට කලින් ඒ ගෑනු ළමෙක්ගේ ඔසප් චක්‍රය සිද්ධ වෙනවා. අපි දැන් එදිනදා ජීවිතේදී අපි දන්නවා ගොඩක් වෙලාවට වෙනදා අවුරුදු 1ක් විතර යනකොට තමයි පොඩි ළමයි ඇවිදින්න පටන් ගන්න. දැන් අලුතෙන් ඉපදෙන ළමයි අවුරුද්දක් වෙන්න කලින් ඇවිදිනවා. ඒ වගේම ඒ කට්ටියගේ ආර්තව චක්‍රය ආරම්භ වෙන්නේ සාමාන්‍යයෙන් සමහර විට අවුරුදු 7 6 දී වගේ ආරම්භ වෙන අවස්ථාවන් තියෙනවා. සාමාන්‍ය ගොඩක් වෙලාවට ඒක කලින් ආරම්භ වෙන්න හෝමෝන වල වෙනස් වීමුත් එමෙන්ම පරිසර සාධකත් බලපානවා. එතකොට තමන්ගේ ළමයෙක් වැඩි වියටපත් වෙන එක අඩු වයසින් සිද්ධ වෙනවා නම් ඒ වගේම ඒ ළමයාට ගොඩක් වෙලාවට මව්පදවි ලැබීමත් අඩු වයසින් සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට අපි ගොඩක් වෙලාවට කල්පනා කරලා බලන්න ඕන අර අඩු වයසෙන් යම්කිසි ගෑනු දරුවෙකු පින්සිත ගැනීම ලක් වුණොත් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ස්වාභාවික ගබ්සා වීම වෙන්න පුළුවන්, ප්‍රෙෂර් එන්න පුළුවන්. එතකොට අධික රුධිර පීඩනය මත දීවැඩියා වෙන්න පුළුවන්. එතකොට මලදරුවපත් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ගැටලු ඇති වෙනවා. නමුත් මීට අමතරව සමාජ ගැටලුත් වෙනවා. ළමයට අධ්‍යාපන කටයුතු නිරත වෙන්න බෑ. එතකොට ඒ වගේම සමාජයට විවිධ විදියට මූණ දෙනකොට ඒ සමාජ අත්දැකීම් ගොඩක් අඩුයි. මවක් විදියට හැසිරෙන ඒ වගේ අපි ගොඩක් දේවල් මේ අවස්ථාවේදී අපි කල්පනාකාරී වෙන්න ඕනේ. එතකොට නිතරම අඩු වයසෙන් වැඩි වියටපත් වෙනවා වගේම විවිධ කායික මානසික ගැටලු රැසකට එම ලැබරියට ගොඩක් වෙලාට මුහුණ පාන සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම තමන්ගේ දෙමාපියන් තමන්ට ඒ වගේ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා ගැන විශේෂයෙන්ම සොයා බැලීම ඉතාම වැදගත් වෙනවා. Ferti South Fertility Center දරු සම්පත ඔබටත් හිමි.